සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ සියලු දෙනාට. මොන්න ඉතින් වෙනද වගේ මදත් අරගෙන ආවේ මැද පෙරදිග රටකින් කෙනෙක් අද ලංකාවට ඔගේ සැලරි කියවනවා නම් ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් වෙනද වගේම අද දවසේ කරන කෙන සෑම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. good morning වන සියලු දෙනාටම. ඉතින් අද 2005 10 වෙනි මාසේ 28. ඉතින් අපි වැඩ විස්තර වීඩියෝ එකකට ගිහින්ම කතා කරමු. බලමු මැද පෙරදිග රටකින් ඉඳලා ලංකාවට මුදල් නම් ඔයාගේ මුදලට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල රුපියල් 299.98 ඒ වගේම විකුණු මිල රුපියල් 377.51 ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් රුපියල් 304.27 ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 803.78 ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිනාම් එකක් රුපියල් 82.64 ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 81.14 ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 429.17 ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එකක් රුපියල් 788ක් වෙනවා ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එකක් රුපියල් 83.56යි ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 992.65ක් ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ වෙනවා රුපියල් 992.83ක් ඒ වගේම UAE අල්මුල් ආල්නාන්දා BC වලත් රුපියල් 965ත් රුපියල් 992ත් අතර වෙනවා. ඉතින් මේ අතරින් කැමති එක්ස්චේන්ජ් එකක් කරා ලංකාවට ඔගේ සැලරි එක යවන්න. ඒ වගේම යූරෝ එකක් වෙනවා රුපියල් 354.13ක් ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 234.77ක් ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් වෙනවා රුපියල් 199.50ක් ඒ වගේම මලයාසියන් රින්ගිට් එකක් රුපියල් 72.36යි ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් රුපියල් 93.42යි ඉතින් අපි බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කොයි වගේද කියලා. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබිය රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආවේ මැද පෙරදිග රට කෙනෙක් අද ලංකාවට ඔගේ සැලරි කරනවා. ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ බලන්න තවත් දවසක හමු වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.